ඉතින් යාළුවනේ අද දවල්ට මං උයාගත්තු බත් ටික මේ ඉතින් මේ මං උයාගත්තු බත් ටික මේ අපේ මහත්තයා හදපු බත් ටික. ඉතින් මහත්තයා හදපු බත් ටික නම් මට වීඩියෝ කරගන්න බැරුව ගියා. මං හදාගත්තු බත් ටික මං වීඩියෝ කරා. ඉතින් ඉස්සෙල්ලාම මගේ බත් ටිකේ රස බලමු. ඉතින් මේ තියෙන්නේ අන්නාසි සහ කුකුල් මස් අල තෙල් දාලා පපඩම්. ඉතින් මම ඉස්සෙල්ලාම මේක රස බලනමු. හරි ඉතින් පපඩම් කෑල්ලකුත් දාගත්තා. දැන් මම ඔක්කොම එකතු කරලා දැන් ඉතින් කන්න යන්නේ. රසයි යාළුවනේ අන්නාසි කෑලි හැපෙන්නේ. ඉතින් මේක ඉතින් කිසිම සෝස් වර්ගයක් මුකුත් දාන්න නැතුව හදාගත්තු කෑම වේල ෆ්‍රයිඩ් රයිස් එක. දැන් මේ අපේ මහත්තයා හදපු එක. දැන් ඉතින් මේකට දාලා තිනෝ මේ බිත්තර සොසේජස් කුකුල් මස් බැදලා තක්කලි සෝස් සෝයා සෝස් තියෙන ඔක්කොම ජාති දාලා තියෙන්නේ. දැන් ඒක try කරමු. ඒක නම් සුපිනේ මගේ එකට වඩා. ඉතින් මොකද ඒකේ හැමදේම දේවල් තියෙනවනේ යාළුවනේ. ඉතින් මට දැන් හිතෙනවා මේ බත් එක ඔක්කොම කන්න අරගෙන බැලිය. මේක රසයි. එහෙනම් ඉතින් ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ එක නරඹුවට. එහෙනම් ගිහින් ඉන්නම්. ස්පීඩ්යි බුස්සරණයි.